එතකොට බලන්න මේ බුදු කෙනෙකුගේ බුදු නුවණ අනාගතයට විහිදෝන ආකාරය අතීතෙ වෙච්ච දේවල් පුද්ගලයෙක් දිහා බලනකොට ඒ පුද්ගලයාගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවේ ඔහුගේ සංසාර පුරුදු ඔහු කල්ප ගානකට පෙර ඔහු ඇහෙන් දකින රූප ඔස්සේ ඔහුගේ හිත විමසපු ආකාරය ඔහු කනින් අහන ශබ්ද ඔස්සේ සිතුවිලි ඔහු විමසපු ආකාරය ඒ සියල්ල බුදුරජාණන් වහන්සේට වැටහෙනවා. ඒක හරි පුදුමයි. ඔබට මතක ඇති චුල්ලපන්තක හාමුදුරුව ගැන. එදා බුදුරජාණන් වහන්සේ එක ගාථාවක් පාඩන් හිටින් නැත්ති. චුල්ලපන්තක හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ බුදුවැසින් බැලුව. බලනකොට කල්ප ගානකට පෙර රාජකුමාරේ. ඒ පුංචි කාලේ ඉදම් පිරිසිදුව පිළිවලකට ඇඳුම් අදින්න රාජකයේ සලුපිලි බොහෝම පිළිවලට තියෙන්න ඕන. මේ කුමාරය රජ වුණ. මේ රජ්ජුරුව හරීම පිළිවලයි. ඇඳුමක් ඇන්දත් එක පොඩිවෙන්නේ නැතුව බොහොම පිරිසිදුව පිළිවලකට ඇඳුම් ඇඳගෙන තමයි තමන්ගේ රාජ ආභරණ පැළඳලා රාජ සභාවට යන්න. මේ රජ්ජුරුව බොහොම පිරිසිදුව පිළිවලකට ඉන්න කැමති රජ කෙනෙ. දවසක් බොහොම වටිනා රාජකයේ සලුවක් පැළඳගෙන රාජකය උත්සවයකට ගිය රජ්ජුරු. මේ රාජ සභාව කටයුතු කරලා ඇවිල්ලා මේ සලුව තමන්ම ඇඳගෙන හිටපු මේ සලුව දිහා බලනකොට කිලුට වෙලා. දහඩිය ගලාගෙන ගිහිල්ල දුර්ගන්ධය. ඒ වෙලාවෙ තමන්ට තමන්ගේ කය ගැන විශාල කල කිරීමක් ඇති වුණා. මේ කුණු ශරීරේ. කොච්චර සුවඳ ගහන සුවඳ ගල්වපු පිරිසිදුව තිබ්බ රෙදි කඩක්ද මේ කයේ ගල්වගෙන මේ කයේ පැළඳගෙන ගිහිල්ලා මේ පැය කීපයක් තුළ මුළුක් මේ රෙද්ද ඔක්කොම අපිරිසිදු වුණ මේ දහඩිය දුඟද මොන තරං අපිරිසිදු කයක්ද මං මේ දරාගෙන ඉන්න කියලා එදාර රෙදිකඩ කිලුටු වෙලා අපිරිසිදු වෙලාගේ ආකාරික් ගැන මෙනෙහි කරලා කය ගැන විශාල කලකිරීමක් ඇති වුණා එකාත්මික මේ කල්ප ගානකට පෙර සිදුවීම. බුදුරජාණන් වහන්සේ ඒ සියල්ල ඒ මොහොතෙම බුදුවැසින් සර්වඥතා ඥානයෙන් වටහාගත්ත. වටහාගෙන බුදුරජාණන් වහන්සේ චුල්ලපන්තක හාමුදුරන්ට බණකිව්විනේ. බුදුරජාණන් වහන්සේ සුදු රෙදි කඩක් මවල දුන්න. බුදුරජාණන් වහන්සේ දැක්කා චුල්ලපන්තක හාමුදුරුවන්ට ධර්මාවබෝධයට හිත වැඩෙන්නේ මේ විදිහට. බලන්න කෙනෙක් දිහා බලපු ගමන් ඔහුගේ හිත සකස් වෙලා තියෙන ආකාරය ඔහුගේ සංසාර පුරුදු මේ සියල්ල බුදු කෙනෙකුට දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඉතා පිරිසිදු රෙදි කඩක් මවල දුන්නා. එදාර සංසාරය පුරුද්ධ ඒ විදිහම රෙදි කඩක් මවල දුන්නා චුල්ලපන්තක ඔබ මේ රෙදිකඩ දිහා බලාගෙන රජෝහරණන් කියල මේ අපිරිසිදුවෙනවා අපිරිසිදුවෙනවා කියන අරමුණෙන් රෙදිකඩ පිරිමදින්න කිය. බලන්න සංසාර පුරුද්ධ හිත වැඩුණා ධර්මාවබෝධය කරා මනෝමේ ශරීර මවන භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබව. අන්නේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානය ගැන බොහෝම ලස්සන දේශනා ධර්මය සඳහන් වෙනවා. ඒ අතර කාලකාරාම සූත්‍රය ඔබ අහල ඇති ලංකාවේ කළු බුද්ධරක්හිත මහරහතන් වහන්සේ කළු දියපොකුණ ආරාමේ කළු තිඹිරි ගහක් යට කළුගල් ලක් මත වැඩ සිටිමින් තුන්යම් රාත්‍රියක් පුරාමේ දේශනාව දේශනා කරා කියලා අපේ ඉතිහාස සඳහන් වෙන. එදා සද්ධාතිස් රජ්ජුරුව එලි වෙනකං බණඇහුව කියන. හිටගෙන වාඩි වෙලා නෙමේ රජ්ජුරුව එනකොට ධර්ම දේශනාව ආරම්භ වෙලා. රජ්ජුරෝ කල්පනා කරා දැන් රජ්ජුරුව ඉස්සරහට ගිහිලා වාඩිවෙන්න ගියොත් මිනිස්සු දැකපු ගමන් අන්න රජ්ජුරුවයනවා කියලා බණහන්නාපු මිනිස් වනේ කලබල වෙන. එතකොට ඒ අයගේ අවධාන වෙනස් වෙනවා. බලන්න රජ කෙනෙක් කොයි තරම් නිහතමානීද කියලා මේ බෝධිසත්ව රජවරු සද්ධාතිස්ස රජ්ජුරෝ කියන්නේ දොටු ගැමුණු රජතුමා සමග මේ සද්ධාතිස්ස රජ්ජුරුවයි දුටුගැම් රජ්ජුරුවයි කියන්නේ ඒකා සංකීය කල්පලක්ෂයක් පාරමී පුරාගෙන යන බෝධිසත්වරු දෙන්නේ. මතු බුදුවෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දෑග සව්වන් බවට පත්වෙන්න පාරමී පුරාගෙනයන්. එදා සද්ධාතිස්ස රජ්ජුරුව හේමම ගහකට තමන්ගේ රූපය නොපෙනෙන විදිහට ගහක් ළඟ එහෙමම හිටගත්තා. දැන් මිනිස්සු බොහෝම අවධානින් බණහන් රජ්ජුරුවන්ටත් ඇහෙනවා. රජ්ජුරුව කලබල උන්න හේම හිටගෙන හොඳට බණැහුව. එදා ඒ කළු බුද්ධරක්හිත මහරහතන් වහන්සේ කාලකාරාම සූත්‍ර දේශනාවෙන්
මේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ගැන විස්තර කරමින් දහම් දෙසවා. පිංහතුන මේ කාලකාරාම සූත්‍රය කියන මහා පුදුම දේශනාව. අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරද්දි පස්වාරයක් මහපොලෝ කම්පා වුණ. ඒ බුදුගුණ බලයෙන් ඒ දේශනාව දේශනා කරද්දි දේශනාව තුළදි මහපොලෝ පස්වාරයක් කම්පාවෙච්ච දේශනාව. එදා රජ්ජුරුව හිටගෙන එලි වෙනකන් තුන්නියම් රාත්‍රයක් මේ දේශනාව විස්තර කර බුදුගුණම විස්තර කර මේ මහරහතන් වහන්සේ එලි වෙනකන් තුන්නියම් රාත්‍රයක් බණකිව. රජ්ජුරුව බොහෝම සද්ධාවෙන් එල්ලි වෙනකම් බණහගෙන හිටිය. රජ්ජුරුවට දැනුන්නේ කකුල් රිදෙනවා ඉඳගන්න ඕන කොන්ද රිදෙන ඔයි මොනුවත් නෑ හිතේ සද්ධාව එලි වෙනකං හිටගෙන බණැහුයි. එහෙ මහල අවසන් වෙලා ධර්ම දේශනාව අවසන් කරපු වෙලාවේ පිරිස සාධකාර දෙනකොට රජ්ජුරුව සාධකාර දුන්න බොහොම සතුටේ රජ්ජුරුවන්ගේ කටහඬ අහල පුරුදුයි. මේ කළුබුද්ධරක්හිත මහරහතන් වහන්සේ බැලුවා මේ රජතුමානේද. ඇහුව රජතුමනි ඔබ ඔතන ඔබ කොයි වෙලේ දාව කියෝ. ස්වාමීනී ධර්ම දේශනාව පටන්ගන්න වෙලාව මයි කියව මඟාව. ඔබ හිටගෙනද බණැහවූ මං හිටගෙනයි කියෝ. එලි වෙනකම්ම ස්වාමීනී එලි වෙනකම්ම නෙවෙයි මේ වගේ බුදුගුණ දේශනාවක් තමන්ගේ ජීවිත කාලෙම පුරා ඇහුවත් මට ඒත් පුළුවන් කිව හිතේ සද්ධාවට හිටගෙන බණහන්. ඒ වෙලාවේ මේ බුදුගුණ දේශනාව අහල පැහැදිච්ච සද්ධාතිස්ස රජ්ජුරුවෝ මේ මහරහතන් වහන්සකින් අහනවා සාමීනී මේ බුදුගුණ නං හරිම ආශ්චරයයි. සාමීනී ඔබහන්සේ ඔය දේශනා කරපු බුදුගුණවලට වඩා තවත් බොහෝ බුදුගුණ තියෙනවද කියලැහු. එතකොට මේ මහරහතන් වහන්සේ කියනවා රජතුමනී මේ මන් දේශනා කරී ඉතාම ස්වල්පයයි කියව. බුදුගුණ කියන්නේ අචින්තයයි කියව. බුදුගුණ මහා විශාල බුදුගුණ ප්‍රමාණයක් තියෙන බුදුගුණ විස්තර කළ අවසන් කරන්න බෑකිව. කල්පයක් පුරාවට බුදු කෙනෙක් බුදුකුණ දේශනා කරත් කල්පය අවසන් වනත් බුදුගුණ අවසන් වෙන්නේකි. රජ්ජුරුවන්ට පුද්දුම සතුටක් සාධකාරදීප රජ්ජුරුහනුවන් ස්වාමීණී මට උපමාවක් කියන්න එහෙනම් කියෝ. ඒ වෙලාවේ මේ මහරහතන් වහන්සේ කියනවා රජතුමනී මෙන්න මේ වගේ සියක් කිරියක් විශාල වී වගාවක් තියෙන. අපි නිකං අපිට තේරෙන මට්ටම හිතම අක්කල 100ක විතර කියලා හිතන්. විශාල වී වගාවක් තියෙන වෙල්ලි අයවල් ගාන. මේ වී වගාවෙ තියෙන වී එක වී කරලක තියෙන වී ඇට ප්‍රමාණයයි ගත්තොත්. රජතුමනි එක වී කරලක තියෙන වී ඇට ප්‍රමාණය වගේ තමයි කීවා මං මේ දේශනා කරපු බුදුගුණ ටික. අර මුළු සියක් කිරිය වටාම තියෙන මේ වී ගස්වල තියෙන මේ වී ඇට ප්‍රමාණය වගේ තමයිකිව දේශනා නොකරපු බුදුගුණවල ප්‍රමාණය වට ඒ තරම් බුදුගුණ අචින්තයයි රජ්ජුරු සාධකාර දුන්න. අහනු අනේ ස්වාමිනී තවපමාවක් කියන්නකි. මේ මහරහත්තන් වහන්සේ කියනවා රජතුමනී විශාල ගංගාවක් ගලාගෙන යනකොට කෙනෙක් ඉදිකට්ටක් අල්ලනව මේ ගංගාවට අර ඉදිකට්ටි තියෙන සිදුරෙන් යන වතුර ටික යම්සේද අර ගංගාවේ තියෙන ජලයෙන් ඉතාම ස්වල්පම ප්‍රමාණය කිවා ඉදිකට්ටක තියෙන සිදුරෙන් එලියට වතුර ටිකක් යන්තන් විසි වෙලායන් වන. රජතුමනී මම දේශනා කරපු ප්‍රමාණය අර ඉදිකට්ටෙ සිදුරෙන් යන මේ වතුර ටික වගේ කියව. දේශනා නොකරපු බුදුගුණ ප්‍රමාණය මේ ගංගාව තියෙන ජලය හා විශාලයි කියල හිතාගන්න කියව. රජ්ජුරු පුදුම සතුටකින් සාධකාර දුන්න. සාධකාරදීලකිව සාමීනී තවපමාවක් කියන්න කිව. ඒ වෙලේ මේ මහරහත්තන් වහන්සේ කියනවා රජතුමනී මේ විශාල ආකාසේ යම්සේද. මේ ආකාසේ පක්ෂියෙක් පියාබගෙන යනවා. ඒ පියාබගෙන යන පක්ෂයාගේ තටුවලට වැහෙන්නේ යම් ප්‍රමාණයක්ද. ඒ වගේ ප්‍රමාණයක් තමයි කීවා මං මේ බුදුගුණවලින් තුන්යම් රාත්‍රයක් පුරා දේශනා කරේ. දේශනා නොකරපු ප්‍රමාණය අර පක්ෂයාගේ තටුවලට වැහෙන්නේ නැති මේ ආකාසි තරන් විශාලයි කියව. එදකොට බලන්න මේ මහරහතන් වහන්සේලා බුදුගුණ ගැන මොන තරං හිත පහදින විදිහට මේ රජතුමාට දේශනා කරාද. මේ බණටික අහලා පැහැදිච්ච රජ්ජුරුවෝ ඒ මොහොතෙම කිනවා සාමීනී මට මේ මොහොතේ ධර්ම පරිස්කාරයක් නෑ දෙන්න. මට දෙන්න තියෙන්නේ මේ ලංකා රාජ්‍ය